හොඳ එහෙමනම් අදත් පාංශු පොට්ටෝක් අලුත් එපිසෝඩ් එකක් එක අපි හම්බ වෙනවා. වෙනද වගේ මදත් ගල්කන්තේ ධම්මානන්ද හාමුදුරුවෝ ඉන්නවා මං ඉස්සරහා. ආයිබෝන් හාමුදුරුවනේ. අයිබෝන්. අපි සෑහෙන දවසකින් මං හිතන්නේ හම්බ වෙන්නේ. මම හිතන්නේ මාස ගණනක් නේ. ලොකු කාලයකට පස්සේ. අපි ඒකට තියෙන හේතුත් අපි කතා කරමු. ඇයි පොඩි නිහඬතාවකින් වගේ උනාද ඉන්න සිද්ධ වුණාද? අපි බලමු මොකද හේතුව කියලා නේද? කවුරු හරි සය මේ නිහඬ කළාද? ඒක හරි. මේ අද මේ මාතෘකාව විදිහට හාමුදුරනේ මට ගන්න හිතුනේ මේ ළඟදී අර නේපාලේ ඇති වෙච්ච සිද්ධිය. මීඩියා වල යන විදිහට ඉසෙට් පරම්පරාව එකක් විදිහට නම් කරනවා සහ මේ මාධ්‍යවල අර දැක්ක රූපරාමු බොහොම අර ප්‍රචණ්ඩ රූපරාමු ටිකක් එක්ක ආවා නේද? මේ දරුණු සිද්ධි වෙලා තිබුණා. ඒත් එක්කම අර ඕක අනිවාර්යෙන් ලංකාවේ වෙච්චි අරගලයට ගැට ගහන එක වළක්වන්න බෑනේ. ඒක ඒ ගැට ගහපු විදිය ගැන පොඩි අපි මම හිතන්නේ කතා කරන එක හොඳයි කියලා හිතුණා. මොකද කාලයත් එක්ක සමහර වෙලාවට වෙන එකක් තමයි අපිට මේ සිද්ධි ඒ විදිහට මතක හිටින්නේ නැහැ. වෙච්ච දේවල් පොඩි අමතක වෙන කාරණයක් ඒක ඇත්තටම තියෙන්න පුළුවන් නේද? ඒක ඒ වෙලාවේ වෙන තත්ත්වයක් යටතේ ඇති වෙච්ච සිද්ධියක්. දැන් මේ ප්‍රශ්න මුකුත් නැති වුනහම අපිට සමහර වෙලාවට ඒක අරගලේ විකාශනය වුණේ කොහොමද? ඒවා නේද? අපි මම හිතන්නේ ඒක කතා කරන එක හොඳයි. කතා කළේ ඇත්තටම. ඒ වගේ මේකේ දැන් ඔයා මේක ගොඩනගන නංගගෙන යනකොට මට මත වුණු දේ තමයි මේ ඉතිහාසය කියන එක. ඒ කියන්නේ දැන් අවුරුදු 2-3කට එහා පැත්තේ සිද්ධ වෙච්ච සිදුවීමක ඒක ගැන කතා බහ කරනකොට මම ඇත්තට මෙහෙම කියන්නේ මේ මෑතක ඒ ගැන විද්වතුන් පිරිසකගේ සංවාදයක් මම බැලුවා. එතකොට ඒක එක්තරා ඒ පිරිසක් ඒක කරුණු ගොනු කරනකොට තමන්ගේ අපේක්ෂිත නිගමනයකට යන්න පුළුවන් විදිහට කරුණු ගොනු කරලා ඉදිරිපත් කරාම ඇත්තට මේකේ මුළු කතාව දැන් මේ වෙනකොට අමතක වෙච්ච කට්ටියට හිතෙන්න පුළුවන් මෙහෙම තමයි වුනේ කියලා. එතකොට ඒක හොඳ කාරණයක්. මේ යම් අතීත සිද්ධියක් වාර්තා කරනකොට ඒක පෙළගස්සන විදිය උඩ ඒක ගේන්න පුළුවන් එක්තරා මෙන්න මෙහෙමයි වුනේ කියලා සමහර විට මුළු කතාවෙන් වෙනස් වුණු නිගමනයකට. මට ඒක ඔය සාකච්ඡා බලනකොට මට පේරුණා ඒ කියන්නේ ඒක එක්තරා තොරතුරු ටිකක් විතරක් අරන් කතා කරලා මේ අන්තිම නරක දෙයක් නරක ආදර්ශයක් ලෝකෙට අන්න ඒ වගේ අදහසක්. හැම සිද්ධියම මම හිතන්නේ එහෙම තමයි. දැන් ඔය අපි ඔය කියන 88 89 මෙහෙ වෙන්න පුළුවන් නේද? ඒවැ අර මේ ඒ සිද්ධි ගැන මේ ගැඹුරට යනකොටනේ අපිට මේ චිත්‍රය පොඩ්ඩක් මේ පැහැදිලි වෙන්නේ. නැත්තම් අපිට ඕනේ තැනින් තමයි අපි කතාව අරගෙන අපි ඒ පොලිටික්ස් කර අපි ඉන්න එකනේ කරන්නේ නේද? මේ පොඩි නිකන් අපි මතකය පොඩ්ඩක් මේ අපවසරේ කරොත් නේ ලුක් කරගමු. ඔව් දැන් අතරම ලංකාවේ ඔය අරගලය කියන ගාලුමෝදර පිටිය අත්පත් කරගෙන ඒ සිද්ධිය අහම්බයක් නෙවෙයි නේ. කියන්නේ මිනිස්සු ඒක මෙතනට ලොකු ඉතිහාසිකුත් තියෙනවා කියලා. දැන් රටේ අපි අමාරු තත්ත්වයක ඉන්න යුද්ධයක් තියෙන නිසායි කියලා අපිට කතාවක් කිව්වා. යුද්ධය අවසන් නම් රට දියුණු වෙනවා කියලා. ඉතින් ඒක වරුණාට පස්සේ එහෙම වුණේ නැහැ. එතකොට දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් නේද මේ එහෙම. ඊළඟට මිනිස්සු යහපාලනය කියලා නේ ඒක වෙනුවෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන ගියා. ඒකත් මං හිතන අපේක්ෂිත විදිහකට මිනිස්සු එහෙම වුණේ නැහැ. එතකොට අර මිනිස්සු ගත්ත උත්සාහයන් ප්‍රමාණයක් තිබුණා. ඒවායේ අසාර්ථක වීමක් තිබුණා. මිනිස්සු එක දේවල් try කරානේ. ඒ කියන්නේ අන්න හරි. හිතා ගන්න බැරි දේවල් try කරානේ. ඔව්. දැන් ඒ වෙලාවේ බලේ හිටපු කෙනා පෙරලන්න බෑ කියලා හිතපු අය පෙරලලා බැලුවා නේද? අන්න හරි. එතකොට එහෙම ගත්තාම මේ ලංකාවේ මේ ජන ප්‍රජාව ක්‍රියා කරපු විදිහ අර ඒ කියන්නේ ඕනාතකට හරවලා තියන්න පුළුවන් ගැතිම තත්වයක් නෙවෙයි. මිනිස්සු අත්හදා බැලීම් කරා වෙනසක් සඳහා ඒවා අසාර්ථක වුණා.
ඊට පස්සේ මං හිතනවා ලොකු දේශපාලන වටපිටාවක් කියන්නේ දේශපාලකයෙක් හැටියට පක්ෂයක් හැටියට වැඩ කරපු නැති නිලධාරියෙක් හැටියට හිටපු කෙනෙක් ජනාධිපති කරනවා. ඔව් ඒකත් අත්දැකීම. ඔව් මිනිස්සු කරපු අත්දැකීම බය නැතු ඒක මිනිස්සු කළා. ඔව්. එතකොට 89 ලක්ෂයකින් නේද ලොකු ඡන්දයකින් එහෙම එතකොට මිනිස්සු බය නැතුව අත්දැකීම කරා ඒකත් අසාර්ථකයි. අසාර්ථක වුණා කියන්නේ ඒක මම හිතන්නේ ඒක තමයි මේ ඒක අපි අඩියටම අන්න හරි කියන්නේ නේද? එතකොට මේ දැන් ඔය නොයික් විද්වතුන් මහන්සි වෙනවා යා නිසාම නෙවෙයි උනේ අනික් කට්ටියත් එක්ක කොහොම කියලා වෙන්න ඇති. ඔව්. ඒක වෙන්නේ කවුරුවත් මේ කාවවත් චූදිත කරන්න ඕනෙත් නැහැ කාවවත් බේරගන්න යන්න ඕනෙත් නැහැ. කාලයක් තිස්සේ සිදු වුණු පිරිහීමේ උපරිමයට ආවා අන්නේ කාලය තුල. එතකොට ඒ කාලේ වෙච්ච දේවල් එකක් තමයි දැන් ගෑස් නැති වුණාම නාගරික ප්‍රදේශවල මිනිස්සුන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. විශේෂයෙන් තට්ටු නිවාසවල වගේ ඉන්න අයට ලිපක් පත්තු කරන්න බෑ දර ලිපක්වත්. එතකොට ගෑස් නැති වුණා කියලා කියන්නේ මිනිස්සුන්ගේ එදිනෙදා ආහාර ප්‍රශ්නේ. ඊට පස්සේ ඉන්ධන නේ නැතිකම පෝලිං වල ලයිට් කැපෙන එක මං කියන්නේ. ඔව් ලයිට් විදුලිය දැන් ඒක නැතුව කාටවත් අපිට ජීවත් වෙන්න බෑ නේ අන්තර්ජාල පහසුකම් ඒවත් එක්ක. එතකොට ඊළඟට පොහොර සම්බන්ධ ගත්ත තීරණ මේ ඔක්කොම එක්ක මේ අනිත් එක්ක දැන් මේ තමන් කරන රැකියාව කරගන්න බැරි වෙනවා මේ කියන්නේ. විදුලිය මුකුත් නැති වුනහම ඒ කියන්නේ තමන් කරන රැකියාව යන හිටිනවා. ඔව්. ඒ කියන්නේ ඇත්තම රට යන හිටියනේ. සම්පූර්ණ රට නතර ළඟට රට බංකොලොත් කියලා ප්‍රකාශ කළාට පස්සේ අර ඒක මිනිසුන්ට බලාපොරොත්තුවක් නැති තත්ත්වයක් හරියටම කට ගියා කියන්නේ ඒක එතනින් එහාට මං හිතන්නේ මිනිසුන්ට ආපහු එතරම් බලාපොරොත්තු නැතුව කියන්නේ ඒ වගේම තව බය ඇති වුණා බැංකු කඩා වැටෙයිද කියලා. ඒ වගේවත් ආවනේ. අන්න ඔහොම එකකනේ නේ තාම නරකම දෙයක් වෙන්න පුළුවන් වටපිටාවක්. ඒ තත්ත්වය මං හිතන්නේ ඔය දැන් ඔය අනිත් රටවල් වල එකත් එක ඔය තත්ත්වයට සංසන්දනය කරන්න කොහෙත්ම බෑ. බෑ. ඊට වඩා අන්තිම දරුණු තැනක විමටම වැටිච්ච වැටුණු තැනක් බංකොලොත් ණය ගෙවා ගන්න විදිහක් නැහැ. තෙල් නැව් ඇවිල්ලා මාස කිහිපේ නවත්තන් ඉඳලා යනවා. ඒ නැවේ ආපු තෙල් ටික ගන්න සල්ලි නැහැ. එතකොට මිනිස්සු දන්නවනේ. ඒ හින්දා වෙන කිසිම රටක මෑත මේ වෙච්ච දේවල් එක්ක ලංකාව සසඳන්න බෑ. ඊටාම නරක දරුණු තත්වයක් රට තුල වුණා. එතකොට ඒ පරිසරය තුල ඊටාම දරුණු වටපිටාවක් අරාජික බවක් ඇති වෙන්න තිබුණා. අන්න එහෙම එක තමයි එහෙම දාමරික නොවි කඩා බිඳ දමන්න නැතුව පොදු දේපල විනාශ කරන්න නැතුව මිනිස්සු පාලන වෙනසක් වෙනුවෙන් පොදු භූමියක ඒක අත්පත් කරගෙන එතන නතර වෙලා ඒ නතර වීම කියන එක අංක 1. ඒ කියන්නේ අර ආවේගය කොහේ හරි විනාශකාරී විදිහට මුදා හරින්නේ නැතුව මුදා හරින්න තැනක්. ඒක ලොකු වැඩක්. ඒක කොහෙටවත් මේ ඉලක්ක කරලා එහෙම එකක් නෙවෙයිනේ. ගෝල්ෆේස් අලුමෝදුර කියන්නේ පොදු අවකාශයක්. ඒ පොදු අවකාශයේදී ඒක මුදා හරින්න මිනිසුන්ට අවස්ථාව ලැබුණා. එතකොට මිනිස්සු මොනවා හරි කරලා අතෙන්ද යනවා, එතෙන්ද ගිහිල්ලා එකතු වෙලා ඉන්නවා. නේ එතන එතකොට ඒ විදිහේ ඒ මාදිලිය දැන් අනෙක් කිසිම රටක් එක්ක මම හිතන්නේ නැහැ එහෙම සංසන්දනය කරන්න පුළුවන් කියලා. ඒක ඊළාට එතන මාස 3ක්. ඔව් අන්න ඒකයි වැදගත් නේ. ඔව් එතන මාස 3ක් මිනිස්සු ඉන්නවා. ඊළඟට මේ මාස 3 ඒ සටන් ක්‍රමය. ඒ කියන්නේ මේකේ කිසියම් දර්ශනයක් දැක්මක් එක තිබුණු දැක්මකට වෙනස් වූ දෙයක් මෙතන ගෙනාවේ නැහැ වගේ අදහසක් කියනවානේ. නමුත් එහෙම සංවිධානාත්මක සංවිධිත දේශපාලන දර්ශනයක් වගේ එකක් එහෙම එකක් නෑ ඒක ඇත්තයි. හැබැයි මේ භාවිතය ඇතුලේ තියෙනවා වෙනස් දෙයක්. ඒකෙදි විරෝධය තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න ගීත ගායනා කරනවා. පොලිසිය හමුදාව ඉස්සරහා ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක එනේ යාලට මල් දෙනවා. ඊට පස්සේ
අර ඒ කලාව පාවිච්චි කරනවා තමන්ගේ ඒ අයුක්ති සහගත තත්ත්වය මුදා හරින්න සහ පණිවිඩය ජනගත කරන්න. ඒක කරන්න පුළුවන් ලොකු සීලාචාරකමක් ලොකු ශික්ෂණයක් සහිත පිරිසකට නේද? ඉතින් එතකොට දැන් මේකෙන් කියන්නේ ගාලු මූදර පිටියේ රැස් වෙලා හිටපු ඔක්කොම කට්ටිය මේ හරිම ලස්ස එහෙම එකක් නෙවෙයි. මේකේ ඒක ඇතුලේ කිසියම් විනයක් තිබුණා. සාහසික දේවලට යන්නේ නැහැ, දාමනික වෙන්නේ නැහැ. ඊට පස්සේ එතන රැඳී සිටීමෙන් හැදෑරීම් කරනවා. ඒවා සංකේතාත්මකයි. පුස්තකාලයක් හැදුවා කියන එක සංකේතාත්මකයි. සංවාද සභා හැදුවා. ඊට පස්සේ තියටර්ස් හැදුවා. අන්න හරි. එතකොට දරුවන් සඳහා එන ළමයින්ට වැඩමුළු තියෙනවා, චිත්‍ර අඳිනවා, ළමයි කතන්තර කියනවා. එතකොට මේ සංසන්දනය කරන කිසිම තැනක මං හිතන්නේ මෙහෙම ඒවා වුණා කියලා. ඒගොල්ලෝ තිබුණේ අර ආවේගය පිටාර ගලලා ගිහිල්ලා දැන් මේක හිම නෙවෙයි මාස 3ක්. ඒක එතකොට දැන් මේවා ඇයි අපි අතහරින්නේ? ඔව් ඒව අමතක කරලා මේ කතා කරන්න බෑනේ. ඒ කියන්නේ ඒක ඔව් අපි අර අලුතෙන් ඉපදුනේ නෑනේ නේද අපි කියන්නේ. අන්න ඒකයි දැන් අපි ලෝකේ ඕනම රටක සහ ලංකාවේ පාලන ක්‍රම වෙනස් කරන්න ගත්ත උත්සාහයන් තියෙනවා. ඒවා ඇතුලේ එහෙමනේ මේ අරගලයට අතීතයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පොලිසිය එක්ක සම්බන්ධ වෙන තැන්වල තිබුණේ ගැටුමමනේ. අර බංකර් පෙරලන්න හදනවා. ඊට සම්පූර්ණ වෙනස් නෙමේ නේ. ඇයි අපි ඒක අගේ කරන්නේ නැත්තේ? ආගමික ප්‍රජාව වුණත්. ඔව් මේ නේද? සිස්ටර්ස්ලා ඒක වැදගත් කතා කරන එක. දැන් ඒකට දැන් පහර දෙන්න එයි කියන සැකය තිබුණනේ. මට පවා පුද්ගලිකව විදේශ රටවල ඉන්න අපේ හාමුදුරුවෝ කතා කරපු වෙලාවල් තිබුණා. තිරිකුණාමලයේ නාවික හමුදා කඳවුරෙන් කණ්ඩායම් එන්න ලෑස්ති වෙච්ච අවස්ථා ගැන ඒගොල්ලන්ට විශ්වාසදායක විදිහට තොරතුරු ආවම මට ඒ වගේ ඕන තරම් මෙහෙට කතා ගන්නද. එතකොට අය හිතේ කම්පාවෙන් කතා කරේ මේ ඉන්න ළමයින්ට අනතුරක් කරන්න එන්න හදනවා කියලා. එතකොට ඒ වගේ කොයි වෙලේ හෝ පහර දීමක් වෙයි කියලා හිතපු හැම වෙලාවකම ඔය කිතුණු සිස්ටර්ස්ලා කන්‍යාසොහිරියෝ එතන රැඳිලා ඉන්න පිරිස වටා ඒගොල්ලෝ එළි වෙනකන් නිදිමරුව පුටු තියාගෙන වාඩි වෙලා. එතකොට ඒ කියන්නේ නපුරු දෙයක් වෙන එක වළක්ව ගන්න. කියන්නේ ගැහුවොත් ගහනවා කියලා නෙවෙයිනේ. ඒගොල්ලෝ ගහන්න આવොත් අපිත් ගහන්න ඕන අපි ආයුධ රැස් කර එහෙම මොකුත් නෑනේ. ඉතින් මට හිතෙන්නේ ඒව අමතක කරලා ලෝකේ කොහේ හරි වෙන නපුරක් එක්ක මේක සංසන්දනය කරත් කියන්නේ මේ රටේ මොකක් හරි වටින විදිය. ඒ කියන්නේ ඊටාම නරක තත්වයකට වැටිලා බඩගින්න දරුවන්ට කන්න දෙන්න නෑ, කිරිපිටි නෑ තිබුණා. එතකොට ගෑස් නෑ, හෙටක් ගැන බලාපොරොත්තුවක් නෑ, ආර්ථික වශයෙන් බංකොලොත්. එහෙම රටක මිනිස්සු ඒකට ප්‍රතිචාර දක්වපු විදිහේ තිබෙන තිබුණු ඒ ගුණය ඇයි අපි අමතක කරන්නේ? මේ කොහේ හරි නපුරක් වෙනකොට ඒ නපුර තාම මෙහෙ උනේ නැත්නම් මෙහෙන් තමයි නපුර හෙට ගියේ වගේ. මේකෙන් ඉගෙන ගත්ත දේවල් තිබුණා නම් මං හිතන්නේ නේපාලේ අරගලේ වෙන්නේ ඔහොම නෙවෙයි. නේද? ඒක ඇත්තටම ඔය නපුර කියන්නේ දැන් ඔය පොඩි නපුරු දෙයක් තිබුණා නම් ඕකේ ඔය අර ගෝල් ෆේස් එකට ඇවිල්ලා පහර දුන්නට පස්සේ ඒ දවස් කීපේ ඇති වෙච්චි එක ඇත්තටම දැන් ඒ දක්වා කාලේ ගත්තොත් මාස 3ක් එක දිගටම මේ අය නේද ඒ ශික්ෂණය තියා ගන්නවා. ඒ වගේම දැන් ඔතෙන්න මම කියන්නේම අවස්ථා කීපයක අය කතා කරලා මං එතන මම හිතන්නේ අවස්ථා 3-4ක මං එතන කතා කරා. මට අවස්ථාවල් ආවා. ඒ වරෙන් අපි දෙන්න එකතු වෙලා අපි විඩියෝ කළානේ. ඒ අය ආමන්ත්‍රණය කරපු විඩියෝ කළා නේද? අපි ඒක ඒ වෙලාවේ අපි යම් අතීත අත්දැකීම් තියෙන මිනිස්සු හැටියට වගකීමක් තියෙනවා කියලා හිතුවනේ. දැන් සමහර දෙනා හිතුවේ මොකක් වුණත් කමන්නේ අපි අයින් වෙලා ඉන්නවා කියලානේ. එහෙම එකක් අපි හිතුවේ නෑනේ. එතකොට ඒකට ෆේස් කරා. ඒක බාරගත්තනේ. බාරගත්තා. ඊළඟ දිගටම අපි කතා කරා. ඒ අය ආමන්ත්‍රණය කළා. ඒ අයට අපි දිගටම කියපු දෙයක් නේ හිංසාවට යන්න එපා. හිංසාවෙන් තොරව අනගරය කරන්න. අපි කියන්නේ අරගල බොර කරගන්න එපා. වතුර බොර කරගන්න එපා. බොරදියේ මාළු බාන්න ගොඩක් අය බලන් ඉන්න. ඕකනේ අරනේ. එතකොට අපේ අත්දැකීම් එක්ක ඒ කියන්නේ අපි කියන්නේ අරගල කරන්න එපා කියලා.
එහෙම කිව්වේ නෑ. හැබැයි මේක පවත්වා ගත යුතු ගුණයක් ගැන කතා කළා. ඇත්තටම ඒක එතන හිටි අයගේ දැක්ම වුණා. මම කියන්නේ අපි කියපු නිසා කළා නෙවෙයි. හැබැයි අපි නේ එතකොට ඒ වගේම එතනට ගියපු එක ගැන සමහර විට අර පැත්තකට වෙලා ඉන්න තීරණය කරපු අය ගේ සමහරවගේ විවේචනය නේද මට නොයා යුතුව තිබුණා කියලා. ඒ විතරනේ මගේ ඡායාරූපයක් වෛරල් වුණා. බිම් වාඩිලා ඉන්නේ. බිම් වාඩිලා හිටිය. මෙතන ඒවත් මේ ඒව ගැනත් කතා කරන එක හොඳයි. මේ එතන තිබුණේ අර ආධිපත්‍ය බලය උජාරුව නෙවෙයි. මිනිස්සු බිමට වාඩි වෙලා නේද? ඉතින් එතන ගිහිල්ලා ඒ පරිසරයේ මං හිතනවා අර මේ වෙනස් වූ ශ්‍රී ලංකාව පිළිබඳ අපේක්ෂාවක් එතන තිබුණා. එතකොට කළුවර කවිච්චි ඇද්දල ඕවගේව දාලා ලොකු පුටුවල ඒ පවත්වගෙන යන බලය ඒක කම්පණයටපත් වෙන්න පුළුවන්. මෙතනින් ආව ඊට වඩා වෙනස් ලෝකයක් ගැන අදහසක්. ඉතින් ඒකත් එක්ක ඒ බිම වාඩි වුණු ඡායාරූපේ බිම ඒක මං හිතන්නේ පණිවිඩෙත් එක්ක අපි හිටියා. දැන් ඕනනම් දැන් නෑ මේ බලය මේවා තියෙන්න ඕන නෑ වෙනස් වෙන්න ඕනේ මේ අරගලයේ ඇතුලේ කාලාන්තරයක් තිස්සේ කුණු වෙච්ච පද්ධතියක් ප්‍රශ්න කළා. එතකොට මම හිතනවා ඒක ඉතින් මැදිහත් වීමක් කරන්න නැතුව දෙයක් මේ වෙනස් වෙන්නේ නෑ නේ. හැමෝම ඔව් අයින් වෙලා ඉන්න තීරණය කරුවා. ඉතින් ඒ හින්දා මේ ඒ කාලේ ඔය ඒ ඡායාරූපය පදනම් කරන් මට හරියට හාමුදුරුව අතරේ තමයි. ඉතින් මම කියනවා මගේ ඡායාරූපය අපි අරන් තියලා තියන්න ඕන. ඒ ඡායාරූපය අයිති අනාගතයට. මේ ඔය තත්ත නඩත්තු කරන් ආදිපාදියව ගැන ජීවිතය මේ අපි කතා කරන මොහොතේත් ඉතාම බරපතලව අභියෝගයට ලක් වෙලා මේ වෙලාවේ ඉන්න නේද රාජ්‍ය පාලනයේ ඉන්න අය වුණත් ලොකු දෙවන්ත වාහන වලින් බලය ප්‍රදර්ශනය කර නොකරන කණ්ඩායමක් බවට. එතකොට ඉදිරි අනාගතය කියන්නේ ඔය උජාරුව ප්‍රශ්න කරනවා. ඒ නිසා මේ ඡායාරූපය අයිති අනාගතයට. එතන අපි හිටියා කියන එක ගැනත් මම හිතන්නේ හරි ආඩම්බරයක්. එතන අපි හිටියා කියන එක මම සනිටුහන් කරන්න ඕනේ මේව නේද? ඊළඟට ඔයාලා කියපු එක ඇත්තටම එතෙන්ද ගිහිල්ලා දාමරික විදිහට පහර දුන්නා. ඒ පහර දෙන යන එකේ ඔය ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් අය හිටියා. සහ මේ අරගලේ හිටපු අය ඒගොල්ලන්ගෙන් ඉල්ලා හිටියා මේගොල්ලන්ට එන්න දෙන්න එපා සර් මේක ආරක්ෂා කරන්න. එතකොට ඒ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරී කළේ නැහැ. සහ මේ රාජ්‍ය බලය සහිත තැනකින් අරලිගහ මන්ත්‍රිය ඉඳලා න්යාය ගහන්න ආපු කට්ටිය. එතකොට ඒකට ඉඩ දෙමින් ගිහිල්ලා අන්තිම පහර දුන්නා. මේ පහර දීම සජීවී ආකාරයට රටටම පෙනුණා. උන්නෝක තමයි වැදගත් දේ. ඒ කියන්නේ මට ඊට කලින් කියන අත්දැකීමක් තියෙනවා. එක වෙලාවක මේ පාර්ලිමේන්තු වටරවුමේ අපි ඉන්න තැන කිලෝමීටරයයිනේ. එතන ඔය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට පහර දීමක් සිදු වුණා. ඒක සිදු වෙලා පැයක් යන්න කලින් මේ පළාතේ මිනිස්සු මම දන්න මිනිස්සු කෑම උයාගෙන එතෙන්ට ආවා. ඒ කියන්නේ එතන ඒ වෙලාවේ තිබුණා මේ ළමයි කරන සටන අපේ සටනක් කියලා. එතකොට අන්න එහෙම පරිසරයක්. එතකොට අර ගෝල්ෆේස් අරගල භූමියට ගිහින් ගහන එක සජීවී විදිහට පෙන්නුවාම එතනින් එහාට මං හිතනවා වැඩේ අතට ගත්තේ මේ අරගල භූමියේ මාස 3ක් හිටපු මට්ටමේ අය නෙවෙයි. ඒක මුළු රටේම දැක්කට පස්සේ ඊට පස්සේ දාමරික වුණා. එතකොට අන්න ඒ දාමරික වුණු වැඩ කොටස ටික විතරක් අරගෙන ඒ පාරගෙන මෙන්න මේක තමයි අරගලේ කියන්නේ. ඒක ඒ ටික ගන්න එපා කියන එක නෙමෙයි නේ. නෑ. ගන්න ඕන දෙකම ගන්න. දෙකම ගන්න. ඒ වගේම අර කිසියම් වෙනස් ලෝකයක් ගැන හිතපු පිරිස් වල මැදිහත් වීම ප්‍රබලයි අර මාස 3. ඒ කියන්නේ ඒක ගත්තොත් ඇත්තටම දැන් මේ ඔය මාජිනලයිස්ඩ් කමියුනිටිස් කියනව පවා මං කියන්නේ නේද? ඔව් එතන ඉඳ තිබුණා. ඒ කියන්නේ විවිධ ආන්තික ජන කොටස් නේද බාරගන්නේ නැති. ඉතිහාසයේ කවදාවත් ඒගොල්ලන්ට දේවල්. ඔව්. ඒ ඊළාට මං ඒ අපි ගාව ඡායාරූපයකුත් ඇති. ඒක පුළුවන් වුණොත් අපි මේකට ඇතුල් කරමු. මේ පොට්ටු තියාගත්ත දෙමළ කාන්තාවක් සිංහ කොඩිය අතේ තියා හිටියා. ඒක කවදාවත් එතෙක් ඉතිහාසයේ නොවිච්ච දෙයක්. ඒ කියන්නේ
ඇත්තටම සිංහ කොඩිය නම් ජාතික කොඩිය හැම වෙලේම තිබුණේ අර ජාතික කොඩිය ගත්ත කියන්නේ එතන මොකක් හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔව් ජාතික කොඩිය කවුරු හරි ගත්තොත් බලය කවුරු හරි සහිත මම කියන්නේ අරගලයට කලින් ඔව් කවුරු හරි පිරිසක් ජාතික කොඩිය අරන් නිකන් ගියොත් එතන මොකක් හරි ලොකු ඔව් මේ එක්කෝ මේ වෙන ජන කණ්ඩායමකට එරෙහිව මොකක් හරි එහෙම එකක සංකේතයක්. ඔව් අන්න හරි ජාතික කොඩිය කියලා නම් කරාට ඒක අස්පත් කරගෙන හිටියේ ඒ දක්වා වෙන කණ්ඩායම. තව පිරිසක් පෙලන්න තලන්න යොදාගත්ත මෙවලමක් හැටියට වෙච්ච ඉතිහාසයක්. එතකොට මේ අරගලයේදී තමයි ඔක ඇත්තටම ජාතික කොඩිය බවට පත් වුණේ. ඒක මිනිස්සු ගත්තා අතට. ඒක ප්‍රතික්ෂේප කරන්නේ ඒක අතට ගත්තා. ඒ අත්පත් කරගෙන හිටපු කණ්ඩායමෙන් ගලවලා සාමාන්‍ය මිනිස්සු අතට ගත්තා. ඒක මන්දේ ඒවා සංකේතාත්මකයි. පළවෙනි වතාවට ජාතික කොඩිය වුණා ඔන්න ඔතනදී. ඉතින් ඒ හින්දා මේ නේපාලයේ අර ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි තියලා පාර්ලිමේන්තුව ඒවත් කිසිසේත් සම කරන්න බෑ. මේක මේ කියන්නේ මේකෙන් යම් පාඩු විඳපු විද්වතුන් සමහරු දෙනෙක් කියන්න පුළුවන් මේක නරකම නපුරු කියලා. ඒක සාධාරණයි ඉතින් ඒ කියන්නේ. ඔව් ඒක වේදනාවට කියන එකක් නෙවෙයි. මේ නමුත් ලංකාව ඒ කියන්නේ නිකන් ආඩම්බරයක් එනවනේ. තියෙනවා ඒක ඇත්තටම මේ ඕකෙන් පස්සේ ඉතින් මේ ජාතිවාදය වගේවා නිකන් ඉවරට කැලි වෙලා කියන්නේ ඒ කියන්නේ. දැන් අද වෙද්දී ඒ අය අන්තයේ නායකයින් මොකක් කරගන්න බැරි තැනකට ආවේ ඔතනින්නේ නේ. ඒ වෙනස වුණේ එතන. ඒ නිසා ලංකාව වෙනස් කරපු අරගලයක එක අපි දැක්කා අපේ කාලයක සිදු වුණා. එතනින් පස්සේ ලංකාව වෙනස් ලංකාව විය යුතු කියන අදහසේ අපි හිටියා සහ ඒක දැන් වෙමින් තියෙනවා නේද? ඒ නිසා මට හිතෙන්නේ එන්නේ පාලේ හරි වෙන කොහේ හරි එකක් එක්ක මේක සංසන්දනය කරන්න බෑ. ඒක මේ කියන්නේ ඒක වෙමින් තියෙනවා කියනකොට ඒ කියන්නේ මේ කාටවත් ඒ අරගලයෙන් ඇති කරපු ඒ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේවල් මගහැරලා යන්න මෙතනින් පස්සේ කිසිම මේ එන කෙනෙකුට බෑ. අන්න ඒකයි. කියන්නේ දැන් මේ කියන්නේ ඒ එතනින් ආපු එතනින් වෙනස් වුණු ලංකාව ආයි පරණ තැනට ගෙනියන්න බෑ. එතනින් පස්සේ ඒ මාර්ගයේ ඉදිරියට යන වැඩේ තමයි තියෙන්නේ. එතකොට ඒක හරියට තේරුම් ගත්ත කෙනෙක්ට ඉස්සරහට යන්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කරලා වෙන අර පරණ පාරේ යන්න පරණ මූණු දාගෙන එකතු වෙලා කරන්න බෑ. අනික මේ කිසිම කෙනෙකුට ක්‍රෙඩිට් එක ගන්න බැරි විදිහටත් මේක සිද්ධ වුණු එක. මේක අයිතිකාරයෙක් නෑ මේ අපි තමයි කළේ කියලා කවුරුව කියන්නේ කිසිම ආණ්ඩුවකට ඒක ක්‍රෙඩිට් එක ඒක නෑ. ඒක ජනතාවනේ. ඒක ජනතාව. ඉතින් ජනතාව හැටියට ඕනම කෙනෙක්. එනේ අතර මේ වැඩසටහන බලනොත් ගොඩ ඕන දෙයක් හිතන්න පුළුවන් මමත් ගියා කියලා. ඇත්තටම මේ හැමෝම වගේ ගියා. ඉතින් ගියා ඒක එයා ගියාට එයා නායකයෙක් නෙවෙයි. ඒක නේද? එහෙම එකක් තමයි මේක ජනතාවගේ මේකේ නොඑක් කණ්ඩායම් ක්‍රියාත්මක වෙන්නේ නැති කිසිම කණ්ඩායමකට මේක ගන්න බැරි වුණා අතට. ඒක තමයි මේකේ විශේෂත්වය නේද? ඒක අදහස් ප්‍රමාණයක් ඉස්සරහට ආවා. ඒ වගේ මිනිස්සු වඩා දේශපාලනිකව හිතන්න මේ සවිඥානික බව රට පුරා පැතිරෙන්න මේක හේතුවක් වුණා. ඊට පස්සේ අර දෙමළ සිංහල ඔහොම බෙදිලා නෙවෙයි ඊට වෙනස්ව හිතන්න මේක වේදිකාවක් හැදුවා. ඒ වගේම තව පොඩි සංකේතාත්මක බවක් තියෙනවා. මම හිතනවා ඔය 50 ගණන් වල සිංහල ඔන්ලි කියන එක ආවහම දෙමළ අය අතරින් ඒ දෙමළ භාෂාවට තත්වයක් ලබා ගන්න කරපු අරගලයේ සිදුවෙන ගලු මුදුරනේ. එතකොට එතනදී උන්ට පාර දෙනවනේ. එතනනේ ඉන් අවුරුදු නේද යම් කාලයකට පස්සේ දෙමළ මිනිස්සු ආයේ සිංහ කොඩිය අතට ගන්න. ආ සිංහල මිනිස්සුයි අනිත් ඔක්කොම එක්ක විවිධ ආගමික අය පූජකවරු ඔක්කොම එකට. එතකොට ලංකාවේ අරගලය කියන එක ඒක කාටවත් ඔහොම මේ සම්පූර්ණයෙන්ම නිෂේධනය කරලා නරක කළු එකක් කියලා නම් කරන්න බෑ. අපි කියන්නේ මේක හොඳ එක කියලාත් නෙවෙයි. මේකේ අඩුපාඩු සහිතයි. හැබැයි ලංකාව එතෙක් ඉතිහාසයේ වෙනසක් ගැන හිතුවේ ආයුධ අතට අරන් නපුරෙන් ගැටිලා
ඊට සම්පූර්ණ වෙනස් විදිහකට කලාව සංගීතය ක්‍රම ඒවා සහිතව හිංසනය පාවිච්චි නොකර මාස 3ක් අරගලයක්. ඉතින් ඒක ඒ වගේම ඒක එතන ඉවර නැහැ. ඒක දිගට යන දෙයක්. ඒකෙන් මතුවුණු දේවල් ඉදිරියට යන එක ප්‍රතික්ෂේප කරලා කාටවත් යන්න බෑ. ඒ හින්දා නැවතත් ඕරු කළා කියන්න පුළුවන්. ඒක අපි ඒක මම හිතන්නේ නැවත කියන්න ඕනේ ඒක. ඔව්. නේද? මොකද වෙන දේශපාලන මේ ප්‍රොජෙක්ට්ස් වලට වෙන අදහසක් යන විදිහට තමයි මේක හැම ඔව් මේක වෙලාවෙම ප්‍රොමෝට් වෙන්නේ. ඔව් මේක දැන් මේ මතවාද තනනයින් නේද විද්වතුන් කියලා ඒ අය ඇවිල්ලා මේක මේ කොහේ හරි ඇමරිකාවේ අර මේ ප්ලෑන් එක ඉතින් ඒව ප්ලෑන් නැති මොකක්වත් ලෝකෙ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැම බලවේගයක්ම ඔය හැම තැනකටම ඇඟිලි ගහන්න බලනවා. නමුත් ජන ප්‍රජාව තුලින් මිනිසුන් අතරින් යම් වෙනසක් සඳහා වන එකක් මතුවුණා කියන එක ප්‍රතික්ෂේප කරන්න බෑනේ. ඒක නැතුව කාටවත් ඔක් කරන්නත් බෑ. ඒ කියන්නේ මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වගේ ලයින් එකකින් කතා කරන එක. ඇතන ඔය මේ ජාතිකවාදී අර මේ අපේ සිංහල රෝමයෝ කියලා කට්ටියට මේකෙන් වැදුනනේ. ඒ චින්තනය ඊළඟට අපිව ભેද බින්න කරලා ජාතීන් ආගමිකයන් කොටවලා බලය පවත්වන් ගියපු බලවේගයම මේකෙන් ඉවර වුණා. ඒ හිත අමාරුව එන්න පුළුවන් නේද? ඒ හිත අමාරු. ඒක ඇත්තටම මේ හදවතින්ම විශ්වාස කරනවා වෙන්න පුළුවන් ඔය මන්ත්‍රණ කන්ස්පයිරසි කියන එක මේ එහෙම පිරිසක් ඉන්නවනේ නේද? ඔව්. ඒ කියන්නේ මේ අපි කියන්නේ එහෙම ඒවා නැහැ කියන නෙවෙයිනේ. එහෙම නැති තැනක් හොයාගන්න බෑ. හැම එකකින්ම ඒක වෙනවයි කියලා හිතන එකයි මේ ඒ කියන්නේ. ඔව් ඒ කියන්නේ ඒකම නෙමෙයි හේතුව. අන්න හරිය. ඒ කියන්නේ මේක උනේ අහවල් එකෙන් කියලා කියන එකයි අනිත් ඔක්කොම නිෂේධනය කරලා. එහෙම එකක් නේ. මෙතන මිනිස්සු තුලින් ආවා. අනේ අවසාන වශයෙන් මිනිස්සු එච්චර බඩගින්න ගෑස් නැහැ අනාගතයක් නැහැ බංකොලොත් එච්චර නරක තැනේදීත් මිනිස්සුන්ට සංයමයකින් තමන්ගේ විරෝධය පාන්න පුළුවන් වුණා කියන්නේ මම හිතන්නේ අපි ආඩම්බර වෙන්න ඕන. ඒක අනිත් රටවල සිදු වුණා කියලා මම හිතන්නේ. එහෙනම් දැන් ඒ චැප්ටර් එක අපි දැන් ඉවර කළා. ඊට පස්සේ දැන් 2025 දැන් අපි මේ ඉන්නේ. ඒ කියන්නේ සෑහෙන කාලයක් ඇයි අපි සද්දයක් නැත්තේ? අපි කවුරු හරි නිහඬ කළාද? ඔව් ඒ අතරම නිහඬ වෙනවනම් නිහඬ වෙන්න ඕන කාලේ තමයි අපි ගොඩක් වැඩ කරේ නේද? අර සුදුවෑන් වලට බිය තිබුණු එහෙම එකක් තියෙන කාලේ තමයි සහ එක්තරා ඒ කියන්නේ වෙන කවුරු කතා නොකරන කාලයක් ඒක. අන්න හරි. එක්තරා සංවිධානයක් බරපතලව රාජ්‍ය සහයෝගය ඇතුව වගේ නේද? එහෙම තමයි මං හිතන්නේ. ඒක වෙනතු ඒ කාලේ කාටවත් එහෙම ඒවා කරන්න බෑ. ඒගොල්ලෝ ඉස්ලාම් සහ බෞද්ධ ගැටුමක් ඇති කරන්න බරපතල වෛරය පතුරවද්දී අපි කතා කරානේ. එතකොට ඇත්තටම අවස්ථා දෙක තුනක මේ යම් අපි පස්සේ ඉන්නවා හොයනවා කියන පණිවිඩය දීපු අවස්ථාවක් තිබුණේ. එහෙම තියෙද්දිත් අපි කතා කරා. එතකොට දැන් අපි නිහඬ වෙනවනේ ඒ කාලේ නිහඬ වෙන්න ඕනේ. ඉතින් මේ ඇයි දැන් මොකද ඔව් මම හිතන්නේ අපි ගොඩාක් මැදිහත් උනේ මේ රටේ ජන ප්‍රජාවන් දුකටපත් වෙන්න යන දේවල් වෙන්න හදනකොට ඒව වළක්වන්න නේද ජාතීන් අතර වෛරය. ආගමිකයන් අතර ભેද බින්නතා ඒව මත පදනම් වෙලා ගිනි තැබීම් පහර දීම් ඒවා හරි අපි මුළු රටක් හැටියටම දුක්ඛිත තත්වයකට ගෙන යන අන්න ඒවා වළක්වන්න අපි දිගට මැදිහත් වුණා. ඊට පස්සේ යුද ජයග්‍රහණ උත්සවේ ඒක අර උත්කර්ෂයට නගලා ඒකෙදි මං හිතනවා කවුරුවත් කිව්වේ නෑ මේ ආමුදුරු කෙනෙක් නම් මේ යුද ජයග්‍රහණ උත්සවේ නවත්තන්න කියලා. අපි ඊළඟේම ඒක අපි කිව්වේ
ඒක උත්කර්ෂයට නගමින් ලොකු පිරිසක් ඒකේ සතුටක් ලබන කාලෙනේ. සමහරට ඒක උත්කර්ෂයට නගලා එක්තරා පවුලක් සහ ඒ පිරිසක් බලය පවත්ව ගන්න යන්න හදන්න ඇති. ඒගොල්ලෝ විතරක් නෙවෙයි එකෙන් සන්තෝෂය. ලොකු තව පිරිසක් හිටියා ඒක උත්කර්ෂයට නැගීම හරි කියලා. එහෙම පරිසරයේ පවා ඉඳගෙන අපි තනිව හඬක් නැගුවා. යුද්ධ ජයග්‍රහණ උත්සව කරන්න එපා. ඒක නෙවෙයි වෙන්න ඕන කියන එක. එතකොට එහෙම ගත්තාම අපේ අනික මේ යුද්ධේ ඉවර වෙච්චි ගමන් කියන්නේ ඒක මේ අර උණුසුම ජයග්‍රාහී මානසිකත්වය. විජයග්‍රහණ දැන් මේව තත්ත්වයෙන් හිතන්න බෑ. බෑ. ඒක උණුනුවේ කියන්නේ අන්න හරි. ඒ අන්නේ පරිසරයේ මොන අදහසක් ආවත් ලේබල් වෙන වෙලාවක් කියලා. එතකොට බය වෙනවා නම් අන්න ඒ කාලේ තමයි බය වෙන්න තියුනේ. දැන් බයක් නැහැ. ඇතනම් මේ පහුගිය කාලේ නිහඬ වීම මම හිතනවා එකක් අපි කාලයක් තිස්සේ අරගල කරා මේ අපි ඔක්කොටම අපි කිය වචනයක් තිබුණානේ මේ තියෙන දේවල් ඇති අපි ඔක්කොටම සතුටින් ජීවත් වෙන්න අපි ගහමරා ගන්න නැතුව අපි සාමූහික වැඩ කරමු වගේ අදහසක් කිව්වා. ඊට පස්සේ බුදුදහම පැත්තෙන් අපි කරුණාව මෛත්‍රිය ඒ වගේ අදහස් ප්‍රායෝගික කිරීම ගැන කතා කරා. එක මොඩල් අත්හදා බැලුවා මේ අර ඔය තුනුක් මොනවද මේ තේරාන් කණ්ඩල් මං කියන්නේ. ඔව් රෙකොන්සිලියේෂන් පැත්තේ දේවල්. එහෙනම් අපි බොහොම පොඩි නේද අපි කැබිති ගොල්ලෑවේ හල්මිල්ල වැටිය ගමයි මුලතිව්වල ඇතුලේ තේරාන් කණ්ඩල් කියන ගම. ඒ ගම් දෙකත් හරි වැදගත්. මේ තේරාන් කණ්ඩල් ගමේ කියන්නේ ඒ ගම යුද්ධයට බරපතලව මුහුණ දුන්නු ගමක්. ඒ කියන්නේ මම හිතනවා ලොකු පිරිසක් එක මිය යනවා. ඊළඟට ඒකේ විදුහල්පතිතුමා අර කලපුව හරහා ආපු නේද දරුවෝද කරේ තියාගෙන ආපු කෙනෙක් ඉස්කෝලේ විදුහල්පතිතුමා. හල්මිල්ල වැටියේ ඉස්කෝලේ විදුහල්පතිතුමිය කැබතිගොල්ලෑව බස් බෝම්බය පුපුරපු ඒ ගම හරහා එන බස් එක තමයි ඒ පිපුරුවේ. විතරක් නෙවෙයි එතුමියගේ සැමියා ඒ බස් එක රියදුරු හැටියට සාමාන්‍යයෙන් වැඩ කරපු කෙනා එදා නිවාඩු ගියපු නිසා එයා ජීවිතේ බේරුණා. හැබැයි එයා විශාල කම්පැනියකින් හිටියේ එයා නිවාඩු ගත්ත නිසා තමයි යගේ යාළුවා නැති වුනේ. එතකොට එහෙම ගත්තාම අපි එකතු කළේ මේකට සම්පූර්ණ එතකොට අපි එක මාදිලියක් ගොඩනගන්න හැදුවා. කොහින්වත් සතයක්වත් ගන්නේ නැතුව ආයතන වලින් රජයෙන් සල්ලි ගන්න නැතුව මේ මිනිස්සුන්ගෙන් ලැබෙන දේවල් ගැන අරගෙන අපි ඒ දරුවෝ අපි අවුරුදු 2ක් විතර වැඩ කරා ඉස්කෝලේ දෙකේ එක්ක. ඒ ඉස්කෝලේ දෙකේ ළමයි එකතු කරා. දවස් 5ක වැඩමුළුවක් කළා. ඒ වගේ කියන්නේ අපි හරි සක්‍රියයි ඒ කාලේනේ. එතකොට එහෙම මේ වෙනස් වූ ශ්‍රී ලංකාවක් සඳහා ගැටුම් නැති එකිනෙකාට ආදරය කරන රටක් ගැන අපි වැඩ කරා. ඒක එහෙම ගත්තාම මේ අපිට ගොඩාක් වැඩ කරන්න ඒ වෙලාවේ වැඩ කළ යුතුව තිබුණා සහ දිගටම වැඩ කරා. අරගලය ඇති වුණාමත් අපි එතෙන්ද ගියා. ඒතකොට එහෙම ගත්තාම අපි හරි මැදිහත් වුණු කාලයක් නේ. මැදිහත් වුණු කාලයක්. මම හිතනවා අරගලය අවසන් වෙනකොට එක්තරා තැනකට ආවා ඇත්තම ලංකාව වෙනස් වුණා කියලා අදහසක්. ඒ පාර අපිට තවදුරටත් අර දේවල් කර ඉන්න ඕන නැහැ කියන තැනනේ. ඒකට ඇත්තට මේක එහෙම තමයි උනේ. ඊට පස්සේ ආපු මැතිවරණ ජනාධිපතිවරණේ හැම එකකම අර සිදුවුණු වෙනස ප්‍රකාශයටපත් වුණා. නිකන් හරි පීල්ල පැත්තට මේක හැරුණා නේද? අන්නේ හැරීම තමයි ඊට පස්සේ තවදුරටත් අපි අර කර ආපු දේවල් කරන්න ඕනේ නැහැ දැන්. තවදුරටත් ජාතිවාදය අවුස්සන්න බෑ. ආගම්වාදය අවුස්සලා ඡන්ද ගන්න බෑ, බෙදන්න බෑ. අන්න එහෙම තැනකට හරි මේ ශක්තිමත් එකක් නිර්මාණය වුණා. ඒ නිර්මාණය දේශපාලනිකවත් ප්‍රකාශ වුණා. ඒ කියන්නේ එහෙම නැතුව කිසියම් පක්ෂයක් විසින් රට වෙනස් කරා නෙවෙයි. ජන ප්‍රජාව තුලින් වෙනස ඇවිල්ලා ඒක ප්‍රකාශයටපත් වුණා. එතකොට මම හිතන්නේ මේ වෙලාවේ බලයේ සිට ජනාධිපතිතුමා නිතර කියන වචනයක් තියෙනවා. මේ ජනමතය මොකක්ද කියන එක අනේ ගන්න කියන එක. අන්න හරි. ඒක මම හිතනවා ඒක Tamanටත් කියා ගන්න දෙයක්, Tamanගේ පක්ෂ කට්ටියටත් කියන දෙයක්. මේ ජනමතය මොකක්ද කියලා තේරුම් ගන්න. මම කියන්නේ යන්න ඕක තමයි වැදගත් දේ. ජනමතය වෙනස් වුණා.
අනේ ඒ වෙනස වුණාට පස්සේ දැන් අපි පරණ දේ කර ඉන්න ඕනේ නැහැ. ඒක කරේ ඒක කළ යුතු කාලේ. දැන් ආයෙ කරන්න ඕනේ නැහැ. ඉතින් දැන් මොනවා හරි වෙනවා නම් ගැඹුරු දේවල්. නේද? පොතක් ලියන එක. ඊට පස්සේ වඩා ගැඹුරු පරිවර්තනයකට කටයුතු කරන එක. ඒ වගේම එක දෙයක් තියෙනවා මම මේ කොහෙත් කිව්වේ නෑ. මේ ජනාධිපතිවරයා හාමුදුරුවරු හම්බුණු සභාවල් වල මං වැඩිපුර දකිනවා. එතුමා කියනවා මේ රටේ සදාචාරය පිරිහිලා කියලා. ඒක වෙන තැන්වලත් කියනවා ඇති. හැබැයි මෙතන කියන එකේ මං හිතනවා අදාළකමක් තියෙනවා කියලා. මමන් නොකියයි. ඔව්. එතන අදාළකමක් තියෙනවා. ඒක සමහර විට නායක හාමුදුරු මහානායක හාමුදුරු ඔක්කොම ඉන්න සභාවල ඒක තීරණ ඇති. ඒ කියන්නේ ඔව්. මැසේජ් එක ගන්නව ඇති නේද? ගන්න ඕනේ ගත යුතු දෙයක් කියන්නේ ගනී තව ටිකක් කල් වගේ ආයි ගන්න ටිකක් නේද? එතකොට දැන් නිකන් තල් ගැන කතා කරාට පස්සේ කට්ටිය පොල් ගැන කියනවා වගේ දැන් අර සදාචාරය පිරිහිලා කියලා තියෙද්දි නායක හල්ල කතා කරනවා වෙන මොනවා හරි ගැන. දවසක හිතෙනවා ඔව් මේ කියලා අන්න ඔතන මං හිතන හරි අදාළයි කියලා. කියන්නේ මට හිතෙනවා මේ කියන්නේ ඔබ වහන්සේලාගේ වැඩි පොඩ්ඩක් තව ටිකක් හිතුවොත් හොඳ නේද? අන්න මම හිතන ඕක ඔය ටික වැදගත් කියලා. කියන්නේ සමාජයේ සදාචාරය පිරිහිලා නම් අන්න එතන ආගමික වූ පිරිසට තියෙනවා භූමිකාව. වැඩක් තියෙනවා. අපේ අතීතය ගැන නෙවෙයි අපි මෙතනින් එහාට මේක වෙනස් කරගන්න ලොකු ප්‍රයත්නයක් තියෙනවානේ. අපි ඉතින් අපි උදව්වක් විදිහට අපි මේ කියමු ඒ කියන්නේ මෙන්න මේකයි කියලා මේ එයාට තේරුම් ගන්න පොඩ්ඩක් උදව්වක් කරමුනේ. ඔව්. ඉතින් මම හිතනවා මේක බැලුවාම ඒක තේරෙයි. මට හිතෙනවා ඒක ඒ කියන්න හදන දේ තේරුම් ගත්තොත් හොඳයි කියලා. ඇත්තටම මේක වෙනසක් විය යුතුනේ. මේ නේද කොච්චර ලස්සන රටක්ද මේක. ස්වභාව ධර්මයේ වශයෙන් ස්වභාව සෞන්දර්යයේ වශයෙන් ඒ වගේ මේ මානව වශයෙන් උත් මේ මිනිස්සු නේද මේ මානව ක්වොලිටි එකක් තියෙනවා අපිට. එකක් ඔය සුනාමි ආපු වෙලාව මිනිස්සු වැඩ කරපු හැටි. ඒ වගේ මිනිස්සු කියන්නේ මිනිස්සුන්ගේ ඒ අදාළ තැන ආමන්ත්‍රණය කළොත් විතරක් නෙමෙයි මම දැක්කා මෑතක මේ වැඩසටහන මේක ප්‍රචාරය වෙන කාලෙට මාස කිහිපක ටික කාලයකට කලින් අර බස් එකක් පෙරළුණානේව අර ඒ ගැන ඇල්ල ඒ වෛද්‍යවරයා මම හිතන්නේ කියපු දෙයක් තිබුණා. ඒක පොඩි වෙලාවක් ඇතුලේ ගම් ගණනාවක මිනිස්සු මෙතෙන්ට ආවා. අර කරවලේ පල්ලෙහාට බැස්සා. ඒ කියන්නේ ඒක කියලා තිබුණේ මේ මිනිස්සුන්ට මේ ආමන්ත්‍රණය කරන්න නායකත් අන්න ඒ වගේ අදහසක්. කියන්නේ මිනිස්සු ගාව ඊටාම ඔය උසස් තත්වයක් තියෙනවා. එහෙම රටක් එහෙම ජන ප්‍රජාවක් ඉන්න මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන වැඩේ. ඒ මිනිස්සුන්ගේ ඒක උඩට ගන්න වැඩේ තියෙන. කියන්නේ මේක වෙනස් කරන්න බැරි මහා නරක අවාසනාවන්ත එකක් නෙවෙයි. මේක මිනිස්සු මානව සම්පත වශයෙන් ඒගොල්ලන් ගුණ ධර්ම වශයෙන් ඒව හරි වැදගත්. ඊළඟට මම හිතන සංචාරකයන් වශයෙන් එන මිනිස්සුත් තන මේ මිනිස්සුන්ගේ මුදල් ටික කඩා වඩා ගන්න හිතන මිනිස්සු ඉන්න පුළුවන්. නව පොදුවේ ගත්තොත් මිනිස්සු යන්නේ ප්‍රසන්න මතකයක් එක්ක නේද? ඔව්. ඒකම ප්‍රොමෝට් කිරීම තමයි අනාගතය අපි කියන්නේ. ඔව්. හරියටම හරියන්නේ මිනිස්සුන්ගේ තියෙනවා ආගන්තුක සත්කාරය පිළිබඳ ඒක හරි හොඳයි. මිනිස්සුන්ගේ හිනාවේ තියෙන හරි අව්‍යාජ බවක්. ඊළඟට මිත්‍රශීලීකම. ඒවා එක්ක මේක හොඳ වෙනසකට යන්න පුළුවන්. මේක ගොඩ දාන්න බැරි වෙනස් කරන්න බැරි එකක් නෙවෙයි. අන්න ඒ වෙනස ඉස්සරහා ආගමට වැඩක් තියෙනවා. මම හිතන ජනාධිපතිතුමා ඔක තමයි කියන්න හදන්නේ සදාචාරයේ පිරිහිලා කියන එක. අන්න ඔය වැඩේ අපේ වැඩක්. ඉතින් මම හිතන මෙතනින් එහාට අපිට වැඩක් තියෙනවා නම් උන්න ඔය පැත්තට මොනවද කරන්න පුළුවන්. ඕක තමයි මම හිතනවා බරපතල වැඩේ තියෙන. ඊළඟට අපි කාලයක් තිස්සේ කතා කරමින් හිටපු වචනයක්
අපි ඔක්කොටම තුවාලයි අපි සුවපත් වෙන්න ඕන කියලා. මේ අපි කියපු නිසා වෙන්න බෑ. හැබැයි ඒ වචන දැන් පාවිච්චි වෙනවා. සුවපත් වෙන්න ඕන කියලා. ඒකත් මේ හරි සන්තෝෂයි ජනාධිපතිවරයා එක කියනවා. ඒ මම හිතනවා බොහෝ අවස්ථාවල මම දැක්ක සුවපත් වෙන්න ඕන කියලා. මම හිතනවා අන්න ඕක වඩා මොකක්ද කියන එක ගැන කතා කරන එකත් අපේ වැඩක් වෙන්න පුළුවන්. මම මේ වෙලාවේ කියන්න කැමති මෙන්න මේ අදහස් ටික එකක් තමයි අපි හැමෝටම තුවාලයි කියන එක. අපි හැමෝටම තුවාලයි. ඇයි තුවාල කියලා ගත්තොත් ඇත්තට පහුගිය අවුරුදු 30 40ක අපි වින්ද මුහුණ දුන්නු හැම ඒ දරුණු දේවල් මිනිස්සු මිය ගියපුවා ආදරය කරපුවා අතුරුදහන් වෙච්චා ආගියාතක් නැති මිනිස්සු ඕවා සහිත මිනිස්සු ජීවත් වෙනවා සහ ඒ වගේ දේවල් අහපු ප්‍රවෘත්ති හැටියට හරි දැකපු අපි ඉන්නවා. එතකොට මෙන්න මේ තුවාල ඒ නිසා අපිට තුවාලයි කියන්නේ. අපි තුවාල සුවපත් කරගත්තේ නැති වුණොත් අපෙන් තුවාල වෙන්න පුළුවන්. අපිට කේන්ති යනවා වැඩි. අපි නේද නපුර විශ්වාස කරන්න පුළුවන්. ගහලා හරි හදන්න සර් කියන මානසිකත්වය. ඒ කියන්නේ අපේ තුවාල තියෙන නිසා අපි තුවාල කරන්න පුළුවන්. එතකොට අපි ළඟම ඉන්න අයට තමයි අපෙන් තුවාල ලබන්නේ. එතකොට මේක දිගට යන චක්‍රයක් වෙන්න පුළුවනි. තුන්වෙනි එක තමයි අපි සුවපත් වුණොත් මේ තුවාල සුව කරගත්තොත් අපිත් එක්ක එකට ජීවත් වෙන මිනිසුන්ට ජීවිතේ සතුටුදායක වෙයි. අපේ සම්බන්ධතා වඩා සුවපත් වෙයි කියන එක. අවසාන එක තමයි අපි තුවාල කරන්නගෙන් අයින් වෙලා තුවාල කිරීම නවත්තන වැඩේ විතරක් නෙවෙයි අපිට පුළුවන් සුවපත් කරන්නෙක් වෙන්න. එතකොට ඔන්න ඔය කියන පරිවර්තන තුන අපිට තුවාලයි කියන එක පිළිගන්න එක සුවපත් වීමක් වෙත යන එක. සුවපත් වීම ඊළඟට තුවාල කරන එක නවත්තන එක සුවපත් කරන්නෙකු බවට පත් වෙන්න පුළුවන් කියන එක. මම හිතනවා මෙන්න මේක ගොඩක් කතා කරන්න ඕනේ. මොකද අපේ අවදියෙන් මේක අවසන් කරවොත් ඊළඟ පරම්පරාවට අපේ මේ එල්ලන් ඉන්න බර මල්ල කරේ එල්ලන් නැතුව ළමයින්ට නිදහසේ යන්න ඒක උදව්වක් වෙයි. ඉතින් මම හිතනවා ඕවා තමයි අපිට ඉස්සරහට තියෙන වැඩ. හොඳයි වුණා අපි ගොඩක් දේවල් කතා කරා. අපි බලමු ඉතින් අපි මැදිහත් වෙන්න ඕනේ තැන්වල අපි මැදිහත් වෙමු. ඔව්. ඉතින් ඔක්කොම මේ දේවල් කරන්නේ මේ යහපත් අනාගතයක් නේද? ඔව්. එහෙනම් අපි මේ ගානින් හොඳයි. පොඩ්කාස්ට් එක අතටම අපි තවත් දවසක හම්බ වෙමු. හම්බ වෙමු. බොහොම ස්තුතියි.